මාරාන්තික නිවර්තන සුලිකුණාටුවක් වන දිට්වා සුලිකුණාටුව ලංකාව හරහා ගමන් කරමින් ක්‍රමයෙන් ලංකාවෙන් නිවතට ගොස් බෙන්ගාල බොක්ක මුහුදු කලාපයට ඇතුළු වූ අතර එහිදී එය නැවත තීව්‍ර වී ඉන්දියාවේ නැගෙනහිර වෙරළට සමාන්තරව ගමන් කිරීමට පටන් ගත්තා. පසුව එය ක්‍රමයෙන් දුර්වල වී නැති වී ගියා. ලංකාව හරහා හඹා ගිය දිට්වා සුලිකුණාටුව නිසා විශාල ජීවිත ප්‍රමාණයක් වගේම විශාල දේපල හානියක් සිද්ධ වුණා. වාර්තා වන විදියට මේ කුණාටුව නිසා පුද්ගලයන් 390කට වැඩි පිරිසක් මිය ගොස් පුද්ගලයන් 352ක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වෙනවා. මේ වෙද්දි කුණාටු තත්ත්වය පහව ගියත් අනතුර තවම පහව ගිහින් නැහැ. මොකද දෙසැම්බර් මාසය කියන්නේ ඊසාන දිග මෝසම් පටන් ගන්න කාලය. මේ නිසා බස්නාහිර සහ දකුණු වෙරළ තීරයන්, ඒ කියන්නේ කොළඹ, ගාල්ල, මිරිස්ස, බෙන්තොට වගේ ප්‍රදේශවලට වර්ෂාව ක්‍රමයෙන් අඩු වෙනවා. නමුත් කෙටි වේගවත් වර්ෂාපතනයක් හෝ ගිගුරුම් සහිත වැසි වරින් වර ඇති වෙන්න පුළුවන්. මෙතන අවදානම ඉතා අඩුයි. නමුත් මධ්‍යම කඳුකර ප්‍රදේශ, ඒ කියන්නේ නුවරඑළිය, මහනුවර, ඇල්ල කියන ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න පුළුවන්. මේක ඊටාම භයානකයි. මොකද දිට්වා සුලිකුණාටුව නිසා කඳුකර ප්‍රදේශ ඔක්කොම වගේ මේ වෙද්දිත් නායෑමේ අවදානම් වලට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඊසාන දිග මෝසම් වලින් අපේක්ෂා කරන වර්ෂාව නිසා මේ නායෑමේ අනතුර තවත් වැඩි වෙනවා. ඒ නිසා රජය විසින් නිකුත් කරන අනතුරු හැඟවීමේ නිවේදන කුරටම පිළිපදින්න, පුළුවන් තරම් ආරක්ෂිත ස්ථානවලට වෙලා ඉන්න. ඒ වගේම ඊසාන දිග මෝසම් නිසා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට, ඒ කියන්නේ යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි ප්‍රදේශවලට දෙසැම්බර් මාසය තුල ඉහළම වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ගන්වතුර තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මධ්‍යම කඳුකර ප්‍රදේශවල වගේම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාව දැන්ම මේකට සූදානම් වී සිටීම ඉතාම වැදගත්. කොහොම හරි දිට්වා සුලිකුණාටුව නිසා ශ්‍රීපාදස්ථානයේ කොටසක් නායේ ගිහින් තියෙනවා. මේ නාය යෑම නිසා මෙච්චර කාලයක් හැංගිලා තිබුණ සිරිපා කරුණා කරපු පැරණි පඩිපෙළ මතුවලා තියෙනවා. බැලූ බැල්මට මේ පඩිපෙළ අඩි ගාණක් පස්සට සැඟව තිබූ බව ඉතා පැහැදිලි. රත්නපුර පාරේ ඇහැල කනුව ළඟද මෙවැනි අඩි 3ක 4ක පඩිපෙළක නෂ්ටාවශේෂ ඇති. නමුත් මේ පඩිපෙළ ඊට හාත්පසින්ම වෙනස්. ඉතා ළඟින් එකිනෙකට සමාන්තර උසකින් මේ පඩි සකසා ඇති බව පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම මේ පඩිපෙළේ කොටසක් පිහිටි ගලට සම්බන්ධව ඇති බවටද පේන්න තියෙනවා. හැබැයි ඉතින් මේ ගැන හරි විස්තරයක් කියන්න අපි දන්නේ නැහැ. මේ පිළිබඳ කරුණු කාරණා සොයා බලා පුරවැසියන් දැනුවත් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මොකද සිරිපා අඩවිය කියන්නේ ගොඩක් ખાસකම් තියෙන තැනක්. අතීතයේ එක්තරා දුප්පත් මිනිසෙක් සිරිපා කරුණා කරන්න ගිහින් තියෙනවා. අතරමඟදී කුසගින්න නිවා ගන්න ඔහු ළඟ තිබිලා තියෙන්නේ පිළුණු වූ පලා වර්ගයක් සහ එළවලු ස්වල්පයක් විතරයි. කොහොම හරි අතරමඟදී ඇලපාරක් ළඟ නතර වෙලා ආහාර ගන්න බලද්දි මල්ලේ තිබිලා තියෙන්නේ බත් මුලක්. ඉතින් මේ සිදුවීම නිසා එම ප්‍රදේශය පලාබත්වල නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි ඉතිහාසයේ ඉඳලම මතයක් තියෙනවා දෙවියන් බුදුන් ගැන විශ්වාසයක් නැති කිසිම කෙනෙකුට සිරිපා අඩවියේ නිකුරුණේ සැරිසරන්න බෑ කියලා. අතීතයේ දවස පත්තිනි දේවාලයේ කපු මහතෙක් අසලගමක පිරිසක් සමග සිරිපා අඩවියට ඇතුළු වෙලා මැණික් ගැරීමට පටන් අරගෙන තියෙනවා. පත්තිනි දේවාලයේ කපුවෙක් නිසා ඔහු සමන් දෙවියන්ගේ බලය ගැන තැකීමක් කරලා නැහැ. සිරිපා අඩවියේ වාඩියක් ගසා කරවල මස් මාළු බැදලා ආහාර සකසලා තියෙනවා. මැණික් ගැරීමට ගොස් ආපහු එද්දී ඔයපු කෑම ඔක්කොම නරක් වෙලා හැම කෑම එකකම පණුවෝ. ඉතින් මේකට බය වුණ කපුවා ඇතුළු පිරිස ඉක්මනටම ගමට එන්න පිටත් වෙලා. කොහොම හරි මෙහෙම ගමට එන අතරතුර මේ කපුවා පිස්සු වැටිලා. ඒ පිස්සුවෙන්ම කපුවා මිය ගිහින්. ඒ වගේ හාස්කම් තියෙන තැනක් තමයි සිරිපා අඩවිය කියලා කියන්නේ. මේ වෙද්දි නාය ගියපු ප්‍රදේශ හමුදාවේ මහත්වරු එකතු වෙලා පිළිසකර කරමින් ඉන්නවා. ඒ වැඩ ටික ලස්සනට පිළිවෙලට වේවි. මොකද වැඩේට බැහැලා ඉන්නේ අපේ හමුදාවේ කොල්ලෝ. ඒ වගේම සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාවත් ඒ අයට තියෙනවා. කොහොම වුණත් මෙවර සිරිපා කරුණාවේදී මේ මතුවුණ පඩිපෙළ ළඟට යන්න දඟලන්න එපා. ඒකත් එක්ක සෙල්ෆි ගහන්න යන්න එපා. ටොෆී කොලයක්වත් බිම දාන්න එපා. ඒ පරිසරය ආරක්ෂා කරන්න. ඒ වගේම මේ වෙද්දි සිරිපා කරුණා කරන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් එම නාය ගියපු මාර්ගයේ පිළිසකර කරන හමුදාවේ මහත්වරු ඇතුළු සියලුම දෙනාට සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් අපි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අමුතු YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.